අයිබෝවන් අද තවත් සංඛ්‍යා පරිවර්තන පාඩමක් කරහා අපි මේ කතා කරන්න යන්නේ ද්විමීය සංඛ්‍යා අෂ්ටමය සහ ෂඩ්දශමික සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය. අපි බලමු මුලින්ම ද්විමීය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන විදිහ. මෙතෙන්දි මට දීලා තියෙන සංඛ්‍යාව 1.0.1 දෙකේ පාඩු. 1.0.1 දෙකේ පාඩු. ගාන හදන්න කලින් තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒක දැනගත්තාම ඔයගොල්ලෝ ගාන හදන්න තව ලේසි වෙනවා. බලන්න. අපි අෂ්ටමය දැන් හරවන්න අෂ්ටමය සංඛ්‍යාවකදී. එතකොට අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය මොනවද කියන ඉලක්කම් 0 සිට 7 දක්වා 0 1 2 3 4 5 7 කියන ඉලක්කම් ටික තියෙනවා. එතකොට මේ එක් සංඛ්‍යාව අපි දිනන වලින් ලියනවා නම් කොහොමද ලියවෙන්නේ? 7 ලියනවා නම් එක ඒවා 3කින් ලියවෙනවා. 6 ලියනවා නම් එක ඒවා 2යි බිංදුවකින් ලියවෙනවා. මේ විදිහට ඔයාලට තේරෙනවා අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ උපරිම සංඛ්‍යාව වෙන්නේ 7. ඒක ලියන්න අපිට බිටු 3ක් වැය වෙනවා. 6 ලියන්න බිටු 3ක් වැය වෙනවා. 5 ලියන්න බිටු 3ක් වැය වෙනවා. ඒ විදිහට බිටු 3ක් අවශ්‍යයි අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමය වලින් ලියන්න. අන්න ඒ තියරිය මතක තියාගෙන බිංදුව දිහා බැලුවොත් බිංදුව ඇත්තටම අපිට මේ බිංදුවම බිංදුව විදිහට හතට ලියන්න පුළුවන්. නමුත් අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ බිංදුවක් ගැන නෙමෙයි කියන්නේ. එතකොට අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ බිංදුව ද්විමය සංඛ්‍යා බිංදුවක් විදිහට ලියනවා නම් බිංදු 3කින් නිරූපණය කරන්න ඕනේ. අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ එක ද්විමය සංඛ්‍යාවක ලියනවා නම් බිංදු දෙකක් එක්ක එක දාලා ලියන්න. අර බිටු 3ක් අවශ්‍ය වෙන නිසා. මේ බිටු 3 ඉස්සරහව බිංදු විදිහට මේ මුල ඉලක්කම් වල තිබ්බත් විශාලම සංඛ්‍යාව කරා ගමන් කරනකොට ඉස්සරහ තියෙන බිංදුවත් එකක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ පැහැදිලි වෙන්න ඕනේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ තියෙන ඕනෑම සංඛ්‍යාවක් ලියන්න අපිට බිටු 3ක් අවශ්‍ය වෙනවා කියන එක. පැහැදිලිද? අපි දැන් ගානට යමු. මම දැන් මුලින්ම ගාන ලියුවා. බලන්න මට තියෙන්නේ 1.0.1 කියන ඉලක්කමනේ. මම දැන් මෙන්න මේ මුලින්ම ඒ ගාන පැත්තකින් ලියලා තියෙන මේ වග්ගය. පැහැදිලිද? දැන් මම කියන්නේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ ඕනෑම ඉලක්කම බිටු 3කින් නිරූපණය කරන්න ඕනේ කියලා. අන්න එහෙනම් මම මේ සංඛ්‍යාව ලියලා මෙන්න මේක දශම පැත්ත කෙරවල ඉන්නම් ඉලක්කම් 3 ගොඩවල් වලට මම මේ ඉලක්කම වෙන් කරනවා. ද්විමය සංඛ්‍යාව වෙන් කරනවා. නම් මෙතන 1.0 ඉලක්කම් 3ක් එනවා බිටු 3ක් එනවා ඉරක් ගැහුවා. 1 1 දැන් මෙතන බිටු 3ක් නැහැනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අර මදිපාඩු බිටුව වෙනුවට බිංදුවක් දාගන්න. එකක් දාන්න යන්න බිංදුවක් දාලා අපේ බිටු 3 ගොඩ සම්පූර්ණ කරගන්න. දැන් ඔන්න බිටු 3 ගොඩවල් දෙකක් අපි ගාව තියෙනවා. ඒකෝට මතක තියාගන්න බිටු 3 දකුණු පැත්ත නම් වෙන් කරන් එනවා. ඒ වෙන් කරද්දී බිටු 3 සම්පූර්ණ නැත්නම් මදිපාඩුවට ඉස්සරහින් බිංදුවක් හෝ බිංදු දෙකක් එකතු කරගන්න. දැන් මේ ඉන්හාට කරන දේ ඔයගොල්ලෝ දන්නවා. දැන් මේවා වෙන වෙනම ද්විමය දශමය කරපු විදිහක් තිබ්බේ. අන්න ඒ විදිහට තාම තියෙන දෙකේ පාඩේ සංඛ්‍යාවක් නේ. එහෙනම් අපි දෙකේ බල දාන්න ඕනේ. part 2 වීඩියෝ එකේ අපි සංඛ්‍යා පරිවර්තනයක් ඉගෙන ගත්තා මේ විදිහට. එහෙනම් මේ තියෙන දෙකේ බිංදුව ස්ථානේ, දෙකේ එක ස්ථානේ, දෙකේ දෙක ස්ථානේ. ඉරින් වෙන වුණා. ආයෙ මේ තියෙන දෙකේ බිංදුව ස්ථානේ, දෙකේ එක ස්ථානේ, දෙකේ දෙක ස්ථානේ. පැහැදිලි නේද? දැන් මේ තියෙන්නේ ස්ථානීය අගයන් ටික මම ලියාගත්තා. දැන් ඊළඟ පියවරේ බලන්න. ඕනෑම සංඛ්‍යාවක බිංදුවේ බලය කීයද? 1යි. එහෙනම් එකේ ඒවායින් එක්කෙනෙක් නිරූපණය වෙනවා. එක් වරක් එක. දෙකේ එක්වෙනි බලය 2යි. එතන බිංදුවක් තමයි ඉන්නේ. එහෙනම් දෙවරක් බිංදුවයි. දෙකේ දෙවෙනි බලය 4යි. බිංදුවක් තමයි නිරූපණය වෙන්නේ. 4 වරක් බිංදුව. ඉතින් මේ වුණා කියන්නේ ආයි දෙකේ බිංදුවෙන් පටන් ගන්න. එතන දෙකේ බිංදුව 1යි නිරූපණය වෙන්නේ එකක් එක් වරක් 1යි. දෙකේ එක 2යි එක්කෙනකින් නිරූපණය වෙනවා දෙවරක් 1යි. මෙතන 4 ඉන්නවා 4 බිංදුව බිංදුව. දැන් මෙතන ප්‍රතිපත්තියක් ගහලා මම බිටු දෙකේ මේ බිටු තුනේ ගොඩවල් දෙකක් හදාගත්තානේ. දැන් මේ කොටස් දෙක වෙන වෙනම එකතු කරන්න. කොටස් තුනක් තියෙනවා තුන වෙන වෙනම එකතු කරා. මෙතන බිංදුවයි බිංදුවයි එකතු 1. බිංදුවයි 2යි එකතු 3. නම් මෙතන 3 1 කියලා තමයි උත්තරේ එන්නේ. අන්තිමට මේ 3යි 1යි එකට එකතු කරලා 4යි කියලා උත්තරේ ගන්න නැහැ. හරිද? එහෙම බෑ.
මෙතන අනිවාර්යෙන්ම ඉර වෙන් කරලා පල්ලෙහාට ඉර ඇඳ ගන්න නැත්නම් තමයි හුඟක් වෙලට මේක අමතක වෙලා මෙතන 3 1යි මෙතන ඉර මගකට ගහ ගන්නවා 3 1යි 4යි කියලා උත්තරයක් ගන්න. එහෙම බෑ. එහෙනම් මේ 3 වෙනමත් 1 වෙනමත් අරන් ගිහලා අපි උත්තරේ තියෙනවා 3 1 තමයි උත්තරේ. අර ඉහළ තියෙන ද්විම සංඛ්‍යාව අෂ්ටමය කළාම අෂ්ටම නිසා පාදය 8යි කියලා ගන්න. පැහැදිලිද? මොකද කළේ? සංඛ්‍යාව ලියාගෙන 3 ගොඩ වලට කැඩුවා. 3 ගොඩ වලට කලද්දී හරියට 3 ගොඩක් සම්පූර්ණ වෙනවා නම් ඉදිරියෙන් බිංදු දාලා 3 ගොඩක් හදාගත්තා. ඊට පස්සේ වෙන වෙනම ඒ ගොඩ වලට අපි බල දානවා. දෙකේ බල නිසා දෙකේ පාදේ නිසා දෙකේ බල දැම්මා. ඊට පස්සේ දෙකේ බල සහ නිරූපිත අගයන් වැඩි කරලා ඒ අගයන් එකතු කරලා වෙන වෙනම 3 ගොඩ වලට එන අගයන් අපි ලියන්න ඕන. පැහැදිලි නේද? එහෙනම් දැන් ඕන දීර්ඝ සංඛ්‍යාව අෂ්ටමය කරගන්න අපි දන්නවා. ඊළඟට බලමු. දැන් ඕන දීර්ඝ සංඛ්‍යාව ෂඩ්දශමික සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න තියෙනවා. පැහැදිලිද? දැන් දීර්ඝ සංඛ්‍යාවක් ලොකු සංඛ්‍යාවක් තියෙනවා. අපිට තියෙන 16 පාදයට හරවන්න. මෙතන මම මේ සිද්ධාන්තය කියලා ඉන්නම් අර 8 පාදයට වගේම. ෂඩ්දශමික සංඛ්‍යාවල උපරිම සංඛ්‍යාව කීයද? 15. 15 දීර්ඝ වලින් ලියනවා නම් බිතු 4ක් අවශ්‍යයි. එහෙනම් 14 ලියද්දි බිතු 4ක් අවශ්‍යයි. 13 ලියද්දි බිතු 4ක් අවශ්‍යයි. එහෙනම් ෂඩ්දශමික සංඛ්‍යාවක් ද්විම වලින් ලියනකොට බිතු 4ක් අවශ්‍ය වෙනවා කියන එක ඔළුවට දාගන්න. හේතුව ඇයි? විශාලම සංඛ්‍යාව ලියන්න බිතු 4ක් ඕනේ. එහෙනම් එයාගේ තියෙන පද්ධතියෙන් සියලුම සංඛ්‍යා ලියන්න ඕනේ බිතු 4කින්. ඔන්න සිද්ධාන්තය අරගෙන අපි යන් ගාන හදා. මම දැන් ලියවන්නේ. 1 බිංදුව 1 බිංදුව 1 1 කියන කියලා අර හතර ගොඩක් බලන්න ඕනේ සිද්ධාන්තය නිසා. ඉතින් 3 ගොඩක් කරුවා දකුණු පැත්තේ ඉඳලා. දැන් මේ හතර ගොඩක් කරනවා දකුණු පැත්තේ ඉඳලා. හරි. මෙන්න දැන් මම රතු පාටින් ඉරක් ගහගත්තා. මෙතන මදි පාඩුවක් ආවොත් ඉස්සරහින් බිංදුවක් දාන්න පුළුවන්. අපි හතර ගොඩ සම්පූර්ණ කරගන්නවා. මෙතන මට ප්‍රශ්නයක් නැහැ. හරියටම ඉලක්කම් බිතු 8ක සංඛ්‍යාවක් තමයි මම අරගෙන තියෙන්නේ. හරි. ඉතින් ඉස්සෙල්ලා වගේම ඔන්න දකුණු පැත්තේ කෙරවලින් බල දානවා. 2 බිංදුව 2 1 2 2 2 3. ආයි 2 බිංදුව 2 1 2 2 2 3. දැන් 2 බිංදුව 1යි එක්වරක් 1යි. 2 1 2යි දෙවරක් 1යි. 2 2 4යි හතරවරක් බිංදුව. 2 3 8යි අටවරක් 1යි. මේ විදිහට මෙතන එක්වරක් බිංදුවයි දෙවරක් 1යි හතරවරක් 1යි අටවරක් 1යි. දැන් අපිට එනවා 8 බිංදුව 2 1 එකතු කළාම කීයද 8යි 2 10යි 11යි. මෙතන කීයද 8 4 2 14. අපි දන්නවා ෂඩ්දශමික සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් දෙකක සංඛ්‍යා තියාගන්න අපිව නිරූපණය කරන්න ඉංග්‍රීසි අකුරකින්. දැන් බලන්න 14 කියන්නේ මොකද්ද? මම මේ පැත්තකින් ඔයගොල්ලන්ට වගුව දැම්මා. 14 කියන්නේ කැපිටල් E. එහෙනම් මම E අකුර ගත්තා. 11 කියන්නේ කීයද? කැපිටල් B. B අකුර ගත්තා. එහෙනම් මෙතන දිගට ඉර ඇඳ ගන්න පල්ලෙහාට. නැත්නම් ඔයගොල්ලෝ මේ ඉලක්කම් දෙක අන්තිමට එකතු කරනවා අමතක වෙලා. දැන් මෙතන ඉන්නේ E B කියන අකුරු දෙක. එහෙනම් මෙන්න ද්විමේ සංඛ්‍යාව පරිවර්තනය කළාම E B 16 පාදයෙන් කියලා උත්තරය ලැබෙනවා. පැහැදිලි නේද? මොකද්ද කළේ? අෂ්ටමය නම් බිතු 3 ගොඩ වලට කැඩුවා. ෂඩ්දශම නම් බිතු 4 ගොඩ වලට කඩලා දෙකේ බල දාලා නිරුක්තය ගැන වැඩි කරලා අවසාන පිළිතුරට ගියා. එහෙනම් දැන් ඔයගොල්ලන්ට ද්විමේ සංඛ්‍යාව අෂ්ටමය කරන්නත් ෂඩ්දශමය කරන්නත් හරි ලේසියෙන් පුළුවන්. මේ ක්‍රමේ බිතු 3 බිතු 4 කියන කොළුවට දාගත්තා නම් මේ ගණන් කිසිම ප්‍රශ්න නැතුව ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම සංඛ්‍යා පරිවර්තන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ආයුබෝවන්.